මැදපැරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ඉරානය විසින් හෝමු සමුදු සන්ධිය අවහිර කිරීම හේතුවෙන් මේ වන විට ගෝලීය ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා. ඉතින් මෙහි ප්‍රධානතම වගඋතරකරුවන් වන ඇමරිකා එක්සත් ජනපදයට බොහෝමයක් රටවල් දෝෂාරෝපණ එල්ල කරද්දී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හෝමු සමුදු සන්ධිය මුදවා ගැනීමට අවශ්‍ය යුදමය සහාය ලබා දෙන ලෙස නේටෝ සංවිධානයෙන් ඉල්ලීමක් සිදු කළා. ඉතින් මීට අමතරව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ හෝමු සමුදු සන්ධිය හරහා විශාල වශයෙන් තෙල් ලබා ගන්නා චීනයටද මේ නිදහස් කර ගැනීමට අවශ්‍ය විය යුතු බවයි. ඉතින් කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ මේ ප්‍රකාශවලට නේටෝ සංවිධානයේ බොහෝමයක් රටවල් ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී තිබුණා. ඔවුන්ගේ මතය වෙලා තිබෙන්නේ ඉරාන යුද්ධයට සහාය දැක්වීමෙන් Taman වැළකී සිටින බවයි. ඉතින් මේ ආකාරයට කරුණු කාරණා සිද්ධ වෙද්දී යුද්ධයේ 3 වන සතියේදීම ඇමරිකා එක්සත් ජනපද සහ ඊශ්‍රායල හමුදා විසින් ඉරානයේ ටෙහෙරාන් නගරයට දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කරනු ලැබුවා. මේ ප්‍රහාරවලට අමතරව දකුණු ලෙබනනයේ ඉරාන සහාය ලබන හිස්බුල්ලා සරන්කාවී සංවිධානයේ බලකොටුවේ සැලකෙන ඉලක්ක ගණනාවක් වෙත අද උදෑසන සිට ප්‍රහාර එල්ල වෙන බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ ප්‍රහාර සම්බන්ධව ඊශ්‍රායල හමුදා ප්‍රධානීන් පවසන්නේ නව ප්‍රහාර රැල්ලකින් බේරූට් ටෙහෙරාන් සහ හිස්බුල්ලා ස්ථාන දිගින් දිගටම ඉලක්ක කරන බවයි. ඉතින් මේ ආකාරයට ඇමරිකා ප්‍රමුඛ ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස ඉරානයේද නව මිසයිල් ප්‍රහාර මාලාවක්ම ඊයේ රාත්‍රියේදී ඊශ්‍රායල වෙත එල්ල කරනු ලැබුවා. ඉතින් ඊයේ රාත්‍රියේ එල්ලූ මේ ප්‍රහාරය ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය ආසනයට මෙල්ලූ ප්‍රහාරයක් බවට විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මීට අමතරව අද උදෑසනද ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය ඉලක්ක කරමින් මිසයිල් කිහිපයක්ම එල්ල කළ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මේ ආකාරයට ඉරානය විසින් ඊශ්‍රායල අගමැතිවරයා ඉලක්ක කරමින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරනු ලබන්නේ ඉරාන ආධ්‍යාත්මික නායක අයතොල්ලා අල් ඛමේනි ඝාතනයට පලිගැනීමක් ලෙස බවයි බොහොමයක් යුද විශ්ලේෂකයන්ගේ මතය බවට පත් තිබෙන්නේ. ඉතින් මේ ප්‍රහාරවලට අමතරව මිසයිල් සහ ඩ්‍රෝන යොදා ගනිමින් ඉරාකයේ බෑග්ඩැඩ් නුවර පිහිටා තිබුණු ඇමරිකානු තානාපති කාර්යාලයටද දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට ඉරානය සමත් වුණේ යුද්ධය ආරම්භ වූ දා සිට ඉරාකයට එල්ලූ ප්‍රබලතම ප්‍රහාරය සනිටුහන් කරමින්. ඉතින් අවම වශයෙන් ඩ්‍රෝන 5ක් යොදා ගනිමින් එල්ල කරන ලද මේ ප්‍රහාරයෙන් ඇමරිකානු තානාපති කාර්යාලයට දැඩි අලබහනි සිදු වූ බව විදේශ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා. මීට අමතරව ඉරානයේ ප්‍රබල ප්‍රහාර හමුවේ පසුගිය පැය 24ක කාලය තුළ ඊශ්‍රායල ජාතිකයන් 70 දෙනෙකු රෝහල් ගත කර ඇති බව එරට සෞඛ්‍ය අංශ වාර්තා කර තිබෙනවා. තවද ඉරාන යුද්ධය ආරම්භ වූ දා සිට ඊශ්‍රායල පුද්ගලයන් 3530ක් පමණ දැනට තුවාල ලබා ඇති බවද එරට සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ඉතින් මේ ආකාරයට දෙපාර්ශ්වය විසින් එල්ල කරගනු ලබන දරුණු ප්‍රහාර හමුවේ මැදපෙරදිග කලාපයේ මේ වන විට පුද්ගලයන් 2000කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම ඊශ්‍රායලය සහ ඇමරිකාව එක්ව සිදු කරන ප්‍රහාර හමුවේ ඉරානයේ මේ වන විට පුද්ගලයන් 1200කට වඩා වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මීට අමතරව ලෙබනනයේ පුද්ගලයන් 850ක්ද ඊශ්‍රායලයේ 13ක්ද එක්සත් ජනපද හමුදා සමාජිකයන් 13ක්ද වශයෙන් මිය ගොස් ඇති බවද විදේශ මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ලෝක තෙල් නිෂ්පාදකයන්ගේ නිජබිම වන මැදපෙරදිග කලාපයට එළවෙන මේ ප්‍රහාර හමුවේ ගල්ෆ් කලාපයේ දෛනික තෙල් අපනයනය මේ වන විට අවම වශයෙන් 60%කින් පහත වැඩි තිබෙනවා. ඉතින් මේ හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ යාමට හා දිගුකාලීන ආර්ථික බිඳවැටීමකට ඉඩ ඇති බව ආර්ථික විශ්ලේෂකයන් මේ වන විට මත පළ කර තිබෙන බවද සඳහන් කරන්න ඕනි. ඉතින් ඔය ආකාරයට තමයි ගෙවුන දින කිහිපය තුළ මැදපෙරදිග කලාපයේ යුදමය වාතාවරණය පෙළගැස්වෙන්නේ. ඉතින් මේ ආකාරයට ලෝකය හා සම්බන්ධ සුවිශේෂී කරුණු කාරණාවන් වගේම අරුම පුදුම දුර්ලභ වීඩියෝස් දිගටම නරඹන්න මිෂ ලෝකයා YouTube channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් නැවත දවසක හමු වෙමු. එතෙක් ඔබට ජයග්‍රාහී දවසක්.